ඔබටත් මාසාන්තිමට ඉතිරිවන්නේ බිඳුවක් විතරද? වැටුප කීයක් ලැබුණත් ඒක කළමනාකරණය කරගන්න බැරුව ලත වෙනවද? අද අපි කතා කරන්නේ ඔබේ වැටුපෙන් හරියටම 20%ක් හැම මාසයකම ඉතිරි කරගන්න පුළුවන් විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැනයි. 50ක් 30ක් 20ක් රීතිය හඳුනා ගන්න ලෝකයේ පිළිගත් මූල්‍ය රීතියක් වන මේ ඔබේ වැටුප කොටස් 3කට බෙදන්න. 50 අත්‍යවශ්‍ය වියදම් කෑම බිල්පත් ගමන් වියදම්. 30ක් ඔබේ ආශාවන් විනෝදාස්වාදය පිටතින් ආහාර ගැනීම වැටේවල්. 20ක් අනිවාර්යෙන් ඉතිකිරීමේ සහ ආයෝජනය. දෙවැනි රීතිය මුලින්ම තමන්ට ගෙවන්න. වැටුප ලැබුණු විගස කළ යුතු පළමු දේ වියදම් කිරීම නොව 20%ක කොටස වෙනම ගිණුමකට බැර කිරීමයි. ඉතිරි 80% තුළ ඔබේ මාසික සැලසුම හදාගන්න. තුන්වැනි රීතිය ස්වයංක්‍රීයව මුදල් මාරු කිරීම. ඔටෝමේට් සේවිං. ඔබේ බැංකු ගිණුමෙන් සෑම මාසයකම නිශ්චිත දිනයකදී ඉතිරි කිරීමේ ගිණුමට මුදල් ස්වයංක්‍රීයව මාරු වන ලෙස සකස් කරන්න. එවිට ඔබට ඒ මුදල වියදම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. හතරවැනි රීතිය කුඩා වියදම් ගැන අවධානය යොමු කරන්න. දිනපතා කරන අනවශ්‍ය කුඩා වියදම් උදාහරණයක් ලෙස අනවශ්‍ය තේ, ක්ෂණික ආහාර මාසයේ අවසානයේ විශාල මුදලක් බව මතක තබා ගන්න. නිවසේදීම ආහාර පිළියෙල කර ගැනීමේ විශාල මුදලක් ඉතිරි කරගත හැකි. පස්වෙනි රීතිය ණය පාලනය. අධික පොලි සහිත ක්‍රෙඩිට් කාඩ් ණය හෝ අත්‍යවශ්‍ය ලීසින් වාරික පාලනය කරන්න. ණය වාරික ගෙවා අවසන් පසු එම මුදල කෙලින්ම ඉතිරි කිරීමට එකතු කරන්න. මීට අමතරව ඉතිරි කරන මුදල නිකම්ම බැංකු ගිණුමක තබනවට වඩා උද්ධමනයට ඔරොත්තු දෙන ස්ථාවර තැන්පතු, රම්බාණ්ඩ හෝ කොටස් වෙළඳපොළ වැනි දෙයක ආයෝජනය කිරීමෙන් ඔබේ 20%ක ඉතිරිය වේගයෙන් වර්ධනය කරගන්න පුළුවන්. මේ ක්‍රමය අදම පටන් ගන්න. මාස 3ක් යනකොට ඔබටම පෙනේවි ඔබේ මූල්‍ය තත්ත්වයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔබේ යාළුවෝ අතර ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.